මේ වචනේදී y එන්නේ අන්තිමට මේ වචනේදී y එන්නේ අන්තිමට. හැබැයි මේ වචනේදී y වල සවුන්ඩ් එකයි මේ වචනේදී y වල සවුන්ඩ් එකයි වෙනස්. මොකද්ද රූල් එක? one syllable word එකක y වලින් ඒ වචනේ ඉවර වෙනවා නම් one syllable word එකක් කියන්නේ වෙන vowels නැහැ. y විතරයි තියෙන්නේ. one syllable word එකක් y වලින් ඉවර වෙනවා කියන්නේ ඒ වචන වෙන syllables වෙන vowels නැහැ. නේද? one syllable word එකක් y වලින් ඉවර වෙනවා කියන්නේ ඒ වචනේ වෙන vowels නැහැ. නේද? එක vowel එකයි තියෙන්නේ. එතකොට මේක තමයි එන vowel එක. එතකොට වෙන vowels නැති වචනයක් y වලින් ඉවර වෙනවා නම් එතකොට y එයාගේ මොන sound එකද දෙන්නේ? long I sound එක තමයි දෙන්නේ. long I sound එක තමයි දෙන්නේ. එතකොට මොකද්ද මෙයාගේ sound එක? I my. මෙතනදී syllables දෙකක් හෝ ඊට වඩා වැඩි වචනයකදී syllables දෙකක් හෝ ඊට වඩා වැඩි වචනයකදී y අන්තිමට එනවනම් මෙතන syllables දෙකක් තියෙනවායි මෙතන vowel තව letter එකක් තියෙනවා. එතකොට y අන්තිමට එන්නේ. එතකොට මොකද්ද y ගේ sound එක වෙන්නේ? y ගේ sound එක මාරු වෙනවා e වලට. නේද? මෙන්න මෙයාගේ long sound එකට මාරු වෙනවා. නේද? y ගේ sound එක e වෙනවා. මේක මෙතනදී අපි happy කියලා කියනවද? අපි කියවන්නේ මේක මායි කියලා කිව්වා කියලා මේක happy කියලා කියවන්නේ නැහැ. මේක කොහොමද කියවන්නේ? happy. ඇයි මොකද්ද රූල් එක? මෙතන තව vowel එකක් තියෙනවා. මෙතන තව vowel එකක් තියෙනවා කියන්නේ මේක two or more syllable word එකක්. two or more syllable word එකක් y වලින් ඉවර වෙනවා නම් එතකොට y වල sound එක e. one syllable word එකක් y වලින් ඉවර වෙනවා නම් එතකොට y වල sound එක i. මතකයිනේ?